මේ තමයි ස්ටේෂන් එක. ඉකෝමාර්ට්. ඔයාලට ඉතින් මම පෙන්වන්න ගත්තේ හරි අපි යමු දැන් ඉස්සරහට හවස කොහමද? අස්සනයිනේ. මේක හාබර් එක කියන්නේ මෙතන මේ පෙරිය යනවා. දැන් මේ කට්ටිය දුවන්නේ පෙරියකට. පෙරියකේ වාහනේ දාගෙන යන්න පුළුවන්. මේ කිලිම වාහනේ දාන්න පුළුවන් පෙරියකට. ඊට පස්සේ එහා පැත්තේ දූපතට තමයි යන්නේ පෙරියක. ඉතින් යන්න පුළුවන් කෙලින්ම දීපහම පෙරියකට පෙරියකේ අනිත් දූපතට යන්න පුළුවන්. කෙලින්ම වාහනේම තමයි යන්නේ කෙලින්. පයින් යන අය මෙතනින් යන්න ඕන කාඩ් එක ටැග් කරලා මෙතනින් කෙලින්ම පෙරියකට යන්නේ. මෙතනක් තියෙනවා Uber taxi දාලා මේ. මෙතනින් කෙලින්ම පෙරියට. මේ පැත්තෙන් වාහනය යනවා යන්නේ. වාහනේ කෙලින්ම ගියාගේ පෙරිය ඇතුළට. හරි. කත් පෙන්වා මෙතනින් එහා පැත්තේ හාබර් එක තියෙන්නේ. ඒක මම වෙන දවසක පෙන්නනවා. පේනවනේ. බාන්න දැන් ඔයාලා දැක්කනේ මේකේ කොහෙවත් තිබ්බද එක කොලයක් කඩලා කඩදාසි කොලයක් shopping නොරයක් කොහෙවත් නෑ. මේ පේනනේ කවුන්සල් එකෙන් හැමතිස්සෙම අයින් කරනවා. මේ පැත්තේ ප්‍රයිවට් පෙරිය. Uber taxi Uber taxi කෙනෙක් යනවා. මේ පැත්තේ ප්‍රයිවට් පෙරිය. මේ ළඟට ගිහිල්ලා මම පෙන්නන්න ප්‍රයිවට් පෙරිය එක. ප්‍රයිවට් තමයි ඔක්කොම. මං කියන්නේ අර AT ලගේ තියෙනවා ආයේ ප්‍රයිවට් පෙරියස් තියෙනවා. AT ලගේ ප්‍රයිවට් තමයි ඉතින් මේ ඔක්කොම. මේකේ මෙයා ඉතින් අර එහා පැත්තේ දූපත් වලට යන්නේ.
ලස්සනට හදලා තියෙනවා. අන්න එක පෙරි එකක් වෙනවා. මෙන්න මෙතන ප්‍රයිවට් එකක් තියෙනවා. අපේ ළම අපේ එක අර පැත්තට යනවා. නරක යන්න හදන්නේ නැත්නම් මෙයිද දන්නේ හැබැයි yang ngerehat ya. डबल डेकर තියෙනවා මේ ඕතර ඉස්සෙම ඩබල් डेकर gift shop පෙනුම හැටිනම් ඉතින් කොණ්ඩේ බඳපු රටේ ඉතින් කෑම කඩ තියෙනවා පබ්ස් තියෙනවා සිකුරාදට තමයි හැදුවේ ෆුල් එන්නේ පබ් එක. දැන් ටිකක් අද සඳනේ සඳක පොඩ්ඩක් බිසි නෑ. මට ඉතින් අනිත් දවස්වල වැඩ ඉඳලා පෙන්නන්න බෑ. මේ අර ප්‍රයිවට් ප්ලේස් වලට පුළුවන් සමහරවිට වාහන ගෙනියන්න. මම පෙන්නන ඔයාලට පරණ බෝට්ටු මේක ඇවිල්ලා අර මේ නැව් බෝට්ටු අද म्यूजियम में तीन विकल्प
මෙතන මියුසියම් එකක්. පාරණ නැවුලම තියෙනවා. කොහොමද? අර එහා පැත්තේ පේන්නේ Maritime Museum New Zealand. Yeah. දැන් එහා පැත්තේ තනිකරම තියෙන බෝට් යාඩ් එක. මෙතන රෙස්ටොරන්ට් එකක් තියෙන. ඒ කට්ටිය කනවා. දැන් අපි එහා පැත්තට ස්කයි ටවර් එකක් පේනවා. ලයිට් උත් දාලා ඉස්සරහට තියෙනවා. තව වෙන පැත්තක් තියෙනවා. මම අර ස්කූටර් පෙන්නන්න තමයි ගොඩක්ම හිතුවේ. ඉතින් ඔක්කොම සම්පූර්ණයෙන්ම ආයෙ දවසක් ඉන්න බෑනේ. ඒ තමයි Maritime Museum එකට යන්න පුළුවන් මෙතන. එන්ට්‍රන්ස් එක මෙතන තියෙනවා. මෙතන පිටිපස්සේ තනි කරම මේ ප්‍රයිවට් බෝට් යාඩ් තියෙනවා. මෙතන තියෙන තනි කරම ප්‍රයිවට් බෝට් එක. and restaurants. පේනවනේ. මිනිස්සු කනවා බොනවා. විනෝදයෙන් ඉන්නවා. දිගටම රෙස්ටොරන්ට් තියෙනවා. private boat. තියෙන දිගටම private boats. මේ සමහර අය මේ ජීවත් වෙන්නේ මේ බෝට් එකේ. ඒකට කරන්ට් දීලා ඔක්කොම කරලා තියෙන්නේ. මම දන්නේ ගෙවන්න ඒ ස්පේස් එකට ගෙවනද නැද්ද ඒක මම දන්නේ. Hi bro. ස්පේස් එකට ගෙවනද නැද්ද දන්නේ. කොහොමද මේක? සමහර අය මෙන්න මේ වගේ ජීවත් වෙන්නේ. මේකට පොඩි ඒවා තියෙනවා, ලොකු ඒවා තියෙනවා සමහර අය. මේවට කරන්ට් එක නෙමෙයි දීලා තියෙන්නේ. මේ පේනවද? Is that GoPro? No, no. GoPro, no, not GoPro. DJL. Sorry? DI. Have a good night. Stay Yeah, safe. see you. කැමරා මොකක්ද කියලා අහනවා සමහර අය. කොහොමද? ඔයාලා දැකලා නැති හින්දා මම පෙන්නන්නේ. මේකේ තියෙන පාලමක්. මේ පාලම අකුලන්න පුළුවන්.
මේ වාහන යන්න තියෙන තමයි මේ දාලා තියෙන්නේ. ඕනනම් මේ මෙතනින් පාලම අයින් කරනවා සමහර වෙලාවට. අනිකර බූට්ටු තියෙන්නේ අපිට. මේ කට්ටියගේ වාහන දාලා සමහර අය මේ බෝට් වල තමයි ඉන්නේ. නැත්නම් මේක වාහනේ දාලා එයාලගේ බෝට් එක අරගෙන යනවා. ගොඩක් අය දැන් මේ ස්කූල් හොලිඩේ එහෙම තියෙනවනේ. ළමයිනුත් එක්ක යනවා ඉතින් බෝට්ටුවේ. මේ ප්‍රයිවට් මේ ස්පේස් වල බෝට්ටු නැහැ කියන්නේ ඒ කට්ටිය ගිහිල්ලා. ඒ කියන්නේ විදේකේම හොඳ නම් අනිවාර්යයෙන්ම බෝට්ටු තියෙන්නේ යනවා. මෙන්න මේ පාලම මැදින් ඉස්සුවේයි. එතකොට යන්න බෑ කාටවත්. ඒ කියන්නේ මැදින් උස්සන්නේ මේකෙන් අර ලොකු බෝට්ටුවක් එළියට යද්දි මේක මැදින් උස්සනවා. ආවෝ එතොලට එද්දි මැදින් උස්සනවා. ඊට පස්සේ ආයෙ පල්ලෙහාට දානවා. එහෙම තමයි මේ පාලම හදලා තියෙන්නේ. දැන් මේ පැත්තට එන්න මේවට එන්න බෑනේ. මේ වගේ මේ රුවල් වගේ තියෙනවා. ඒත් මේක මෙහෙම යනකොට අර පාලම උස්සනවා. ඒකෙන් තමයි මම යන්නේ. එහා පැත්තට. අර තියෙන තුඹ ගහ කියන්නේ. සිටි එක කියනවා. පැත්තේ. වාර් කියන්නේ මේ කාප්ට් එක වගේ මේක මේ බම්ප් වෙනවා. මේ private scooters. දැන් පාලනේ යන්නේ බලන්න green light කියන්නේ අපිට යන්න පුළුවන්. කොහොමද? මොන පාලෙ මේ පැත්තට ආවා. වතුරෙන් වට සීතල ඉතින් අල්ලන්නත් බෑ අයිස් වගේ. මේ වින්ටර් කාලේනේ. කට්ටිය එක්සර්සයිස් කරනවා.
ස්කයි ටවර් එක මෙතෙන්ට පේන විදිහ කොහොමද? ස්කූටර් එකකුත් යනවා ඒ ආස්සේ. හරිනේ. මම අර පැත්තෙන් තමයි ආවේ. මේ රෙස්ටොරන්ට් එකම තියෙන්නේ. දිගටම රෙස්ටොරන්ට් තියෙන්නේ. පොඩි සෙට් එකක් කරනවා. යාළුවා මෙහෙ පොඩි All of that, you can find back down in the room. මේ හරි ඉතින් ළමයින් සෙල්ලම් කරන්න එහෙම තියෙන්නේ. මෙතන ඉඳගෙන ඉන්න පුළුවන් මෙතන. මේ ඉඳ ගන්න තියෙන්නේ මේක ඇතුලේ. ඉඳගෙන ඉන්න පුළුවන්. ඒක අයිටම් තියෙනවා. හදලා ලස්සනට. මේ රෙස්ටොරන්ට් තියෙන. දිගට රෙස්ටොරන්ට් තියෙන්නේ. මම දැන් තව දෙයක් කියන්නම්. දැන් මේකේ කෙරවලේම තියෙනවා මම ඩේට් එක හරියටම දන්නේ නැහැ මම ඒක කියන්නම්. ඔයලා නිව්සීලන්ඩ් නයිට් මාකට් කියලා. එතකොට සාමාන්‍යයෙන් රෙස්ටොරන්ට් එක හරි මොනවා හරි මේ පටන් ගන්න බැරි අයට ඕක්ලන්ඩ් කවුන්සල් එකේ රෙජිස්ටර් වෙන්න පුළුවන් නයිට් මාකට් කියන මේ වෙබ්සයිට් එක තියෙනවා. ඒකේ රෙජිස්ටර් වෙලා ඒකේ ලයිසන් එක ගන්න ඕන. නිකන් කරන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි කොත්තු කඩයක් හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි පොඩි දෙයක් නයිට් මාකට් එකේ රෙජිස්ටර් වෙලා ඒකේ ඇප්‍රූවල් එක අරගෙන ඔයාලට එතකොට ස්පේස් එකක් මෙතනින් ගන්න පුළුවන්. මම මේ ප්ලේස් එක පෙන්නන්නම්. එතනින් දැන් ඕක්ලන්ඩ් එකේ ස්පේස් තියෙනවා. ඒ තැන් වල ඕක්ලන්ඩ් හැමතැනම ස්පේස් තියෙනවා. ඒ හැමතැනම තියෙනවා මේ දවසක් තියෙනවා. ඒ දවසට නයිට් මාකට් එකෙන් කට්ටියත් එකට පුරුදු වෙලා ඉන්නේ. කට්ටිය එනවා ඉතින් මේ ඒ දවසට ගන්න මෙහි තියෙන දවසටම දන්නේ නැහැ හරියටම ඕක්ලන්ඩ් එකේ. හැබැයි තියෙන තැනමට පෙන්වන්න පුළුවන්. දැන් මෙහි ඕපන් වර්ක් වීසා තියෙන කට්ටියට සාමාන්‍යයෙන් බිස්නස් එකක් ඕපන් කරලා කරන්න පුළුවන්. එතකොට එයාට මම කියන්නේ ඒ වගේ දෙයක් කරන්න try එකක් දෙන්න. ඒක කරන විදිය ඕක්ලන්ඩ් කවුන්සල් එකෙන් කතා කරලා අහන්න පුළුවන්. එයාලා සම්පූර්ණයෙන්ම හෙල්ප් කරනවා ඒ වගේ දෙයක් කරන්න. අපි එයාලා කියන එක ෆලෝ කරන්න තමයි ඕන. ඉතින් මම කියන්නේ මේ මොක කරන්නත් පොඩි කැපිටල් එකක් ඕන. ඒකයි අනිත් එක මම කියන්නේ අපේ අයට ඒ වගේ ඉතින් කණ්ඩ එන්න කියලා. එහෙම දාලා එයාලා පොඩි පබ්ලිසිටි එකක් දෙන්න ඕනේ. එයාගේ එකක් මොකක් හරි තියෙනවා කියලා. මගේ බලාපොරොත්තුව ඒක තමයි. කොහොම හරි අපිට මහා පරිමාණයෙන් කරන්න බැරි වුණත් පොඩියට හරි මොනවා හරි කරන්න ඕනේ. මෙන්න මෙතන තමයි නයිට් මාකට් එක තියෙන්නේ. මේ ගස් පීලෙත් තියෙන්නේ. මෙතන තමයි නයිට් මාකට් එක තියෙන්නේ. මෙතන පොඩි පොඩි කඩ පොලිමට හදනවා. ඒ කට්ටිය ඉලෙක්ට්‍රිසිටි දෙනවා, වෝටර් දෙනවා. මෙන්න මේ තැන තමයි නයිට් මාකට් එක තියෙන්නේ. වෙනනේ ස්කූටර් එක නා කරගත්තා ගියා. එකන අන්ලොක් කරා ගියා. අන්ලොක් කරා ගියා. කොහොමද? දැන් මේක ඇවිල්ලා පොඩි පාක් එකක්. මේ ඉතින් මේ පොඩි ළමයින්ට මේක ඇත්තටම පොඩි පාක් එක කියන්නේ ඉස්සර හාබර් එක. ඉස්සර හාබර් එක මොන හරි තෙල්